සුද්ධ හදපු එක. අපේ රාජ්‍ය සේවයත් අපි ඒක කරේ තියාගෙන යනවා. මෙතන කල් දේශපාලන ශේෂ්ත්‍රත් අපි ඒක කරේ තියාගෙන ආවා. අපේ වගකීම අපේ කාර්යය ඒක වෙනස් කිරීම. මේ දරුවාද මෙතනින් අපි බාර කරනවා ලෝකයට රටට. එතකොට එතනින් එහා ගිය ලොකු ලෝකයක් තියෙනවා මේ දරුවෝ වෙනුවෙන් කුෂිකර්මාන්තයේ නියැලෙන්න. එතකොට කිසිම කෙනෙක් හිතන්න ඕනේ මට රජයේ සේවයට පෞද්ගලික සේවයට නෙවෙයි. තව තියෙනවා Tamanට සුවයසය කරන්න පුළුවන් කුෂිකර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාර අවස්ථා ගණනාවක් දැන් කුෂිකර්මාන්තයේ ලංකාවේ කුෂිකර්මාන්තයේ අද තියෙන්නේ විශේෂ කඩයිමක. අපිට කුෂිකර්ම අමාත්‍යාංශ විදියට ඊට පස්සේ දේශපාලන අධිකාරිය විදියට සියලු පාස්කම් දීලා තියෙනවා. මේක අපිට ලොකුවට ඊළඟ ස්තරයට ගෙනියන්න තමයි තියෙන්නේ. අපි දැනටමත් ඇග්‍රි ප්ලස් කියන සන්නාමය ඔස්සේ තේමාව ඔස්සේ දැන් ලොකු වැඩ කොටසක් රට පුරා කරගෙන යනවා. මම හිතන්නේ මෙතන ඉන්න දෙමව්පියෝ ඒත් එක්කම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දන්නවා ඇති අද රටේ තියෙන ප්‍රධානම කතිකාව ලංකාවේ කුෂිකර්මාන්තය. අද ලෝක ආහාර දිනය. ඒකට හොයලා බලන්න ඕනේ මේ මට කෙනෙක් ඒවල තිබ්බ මෙතන වාඩි වෙලා ඉන්නකොට අද ලෝක ආහාර දිනය කියලා. ඒක ඇත්තද නැහැ. සභාවේ කවුරුහරි කියනවා ඇත්තද? ඇත්ත. එන හොඳ දවසක්. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාගෙන් ඇහුවා මේ ඉන්න කට්ටිය අවුරුදු කීයක විතර වයසේ අයද කියලා. තුමා කිව්වා මම ඔක්කොම 25ට අරන් අඩුයි කියලා. ඒ හැමෝගෙම අවසරයි දෙමව්පියෝ ඉන්නවා, දූදරුවෝත් ඉන්නවා හැමෝගෙම අවසරයි. දැන් ඉතින් ගොඩක් අදහස් ඔළුවේ දාගෙන ඉන්නේ. උදේ ඉඳන්. මෙතෙන්ට ආවට පස්සේ මම අලුත් වචනයක් ඉගෙන ගත්තා. ඇවිල්ලා මේ උතන ඉස්සෙල්ලාම හිටගෙන ඉන්නකොට අපේ නිවේදක මහත්මයා කිව්වා මේ සංස්කෘතික පහන දල්වන්න ආරාධනා කරනවා. මේක කලින් ඒ වචන තව කොහෙද තියෙන්නේ නැති. නමුත් ඇත්තටම මම ඇහුවේ අද සංස්කෘතික පහන දල්වන්න ආරාධනා කරනවා. ඒ අපි ගොඩාක් වෙලාවට පොල් තෙල් පහන දල්වන්න කියලා තමයි අපිට ආරාධනා කරන්නේ. ඒක ඔයගොල්ලන්ට එහෙම ඇහුණද දන්නේ නැහැ. හිතට ගියාද දන්නේ මොකක් හරි. එතුමා මොනාර්ථකින් කිව්වා ඒක මම ඉගෙනගත් එකක් අද නිසා මම යම් ඊට පස්සේ වැඩ කරන තැනකදී මට අවස්ථාව ලැබුණොත් මම මේකට සංස්කෘතික පහන කියලා තමයි ඊට පස්සේ පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන්. තරුණ වයසේ අය වෙනස් කරනවා. මම කියන්නේ අවුරුදු 25ට අඩුයි කියන්නේ. මගේ වයස අවුරුදු 61යි. මන් දිහා පොඩ බලන්න. මගේ වයස අවුරුදු 61යි. ඔයගොල්ලන්ගේ වයස වගේ නේද? මං හිතන්නේ මම ඕගොල්ලන්ට වඩා තරුණයි කියලා. මොකද කියන්නේ? චැලෙන්ජ් කරන්න පුළුවන් කාට. ඊළඟට දැන් මම කුෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, වාරි මාර්ග ඇමති. අද ඔබ සහතිකපත් ලබනවා. මීට කලින් සහතිකපත් ලබාගෙන ඇති මා සතුව පවතින සහතිකපත් ප්‍රමාණය මම පොඩක් කියන්නම්. උපැන්න සහතිකයේ තියෙනවා. ඩෙන්ටිටි කාඩ් එක තියෙනවා. පාස්පෝර්ට් එක තියෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා. එච්චරමයි. මා සතුව O level සහතිකවත් O level සහතිකයේවත් මම ළඟ නැහැ. ඒක එකමත් එක කාලෙක ගිනි ගත්තා. ගිනි තිබ්බා. මට කවදාවත් ආපහු O level සහතිකයේවත් අවශ්‍ය වුණේ නැහැ. අර සහතික ටික මට තියෙන්නේ මේ දෛනික ජීවිතයේදී අවශ්‍ය වෙන නිසා. අර කීප පාරේ යනකොට ඡන්ද කටයුතු වලදී
විවිධ අවස්ථාවලදී ඒ සාධක ටික ඕන වෙනවා. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ කවදා හරි එක මට හම් වෙන්නේ නැහැ. මරණ සහතිකේ පමණයි. මට වැඩ කරන්න මගේ ජීවිතේ කවදාකවත් සහතිකවල අවශ්‍යතාවයක් තිබුණෙම නැහැ. කවදාකවත් තිබෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්නකෝ. මෙතන අපේ ආචාර්යවරු ඉන්නවා, මහාචාර්යවරු ඉන්නවා, අපේ ලේකම්තුමා ඉන්නවා, අතිරේක ලේකම්තුමියලා තුමාලා ඉන්නවා. සහතික. ඒ වටිනවා. ඉතින් මං කිව්වේ සහතික අවශ්‍යයි. ඇතැම් වෙලාවට සහතික අවශ්‍යම නැහැ. දැන් මං කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, වාරි මාර්ග, මාවැලි, ඇමති ඌට දෙන්නේ උප්පන්න සහතිකයි අර කියපු සහතික ටිකයි විතරයි. වෙන මොකුත් නැහැ. දැන් මම කොහොම මගේ වයස අවුරුදු 61යි කියන්නේ. තරුණ ප්‍රජාවකට මම කතා කරනවා කියන හැඟීම තියන මම මේ කතා කරන්නේ. ඔබ මම දැන් ඊළඟ කියන දේ නිකන් අතිශෝක්තියකින් කියනවා කියලා හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම එහෙම ඒවා කතා කරන්නේ නැහැ. ඔබ හිතන්න පුළුවන්. අපි හිතමු කෙනෙක්ගේ වයස අවුරුදු 50යි කියලා. එයා ඒ වගේ 10 ගුණයක් ජීවත් වුණොත් අවුරුදු 500. සාමාන්‍ය විදිහේ සමාජයක මිනිස්සෙක් අවුරුදු 500ක් ජීවත් වෙනකොට කරන වැඩ දිනවනේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 500ක් ජීවත් වෙනකොට මේ යන විදියට හිතන්න 50කදී කරන වැඩ මිනිස්සෙක්. ඒ වගේ 10 ගුණයක් වැඩ කරොත් අපි හිතමු එයාට අවුරුදු 500ක් යනවා. ඔබ එකපාරට පිළිගන්න එපා. මම දැන් 50යි කියලා කියන්නකෝ 60 කියන එක පැත්තකින් තියලා. මගේ අවුරුදු 50යිදී එහෙම සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 500ක කරන වැඩ මං කරලා තියෙනවා. ඒකයි මං තරුණයන්ට අභියෝග කරනවා කියලා. අර සමහර වාහනදී ඇවිල්ලා තියෙනවා නතර කරලා තියෙනවා. අපි දුවනවා. දැන් අපි දුවපු වාහන. මම අධ්‍යාපන ආයතන ගණනාවකට ගිහිල්ලා තියෙනවා. මම කියපු 6 වෙනි අධ්‍යාපන ආයතනයේ මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. ඒ 6 වෙනි අධ්‍යාපන ආයතනයේ තිබුණේ අනුරාධපුරයේ මල්ලතු ඔය අයිනේ හේනක. ඒක විශාල හේනක් අක්කර 15ක විතර. ඒ හේනේ ටිකක් විශාල මැටි ගහපු ගයක් තිබ්බා. ඒක සාලේ ටිකක් විශාලයි. එතන තමයි මාව මේ කෘෂිකර්ම පශු සම්පත් ඒක දිග නිසා නම මතක් කර කියන්නේ. ඉඩම් වාරි මාර්ග මහවැලි අමාත්‍යාංශයේ ඇමති දක්වා ගෙනාවේ. ඒ පාසලේ අපි ඉගෙන ගත්තේ බිම ඉඳගෙන. ඊට කලින් මම අධ්‍යාපන ආයතන 5කට ගිහින් ගුරුවරයාට සරමක් ඇඳලා ප්‍රින්සිපල් සාමාන්‍ය කනිසයක් ඇඳලා එයා උගන්වන්න ඇවිල්ලා අපෙන් ඇහුවා එයා තමයි මේ පාසලේ ප්‍රින්සිපල් මොකටද ඉගෙන ගන්නේ ප්‍රින්සිපල් පළවෙනිම අපෙන් ඇහුවා මොකටද ඉගෙන ගන්නේ මම අපේ මේ දූ දරුවන්ට දෙමව්පියොත් ඉන්නවා දෙමව්පියෝ බලන්න ඕන මොකටද දරුවන්ට උගන්වන්නේ ඔබ හිතන්න ඕන මොකටද ඉගෙන ගන්නේ ඉතින් අපෙන් මේ ප්‍රශ්න ඇහුවා අපි ශිෂ්‍යයෝ 30ක් විතර ඒ පාසලේ ඉගෙන ගන්නවා ඉතින් ප්‍රින්සිපල් මාපා උත්තරේ කිව්වා අපි දිහා ටිකක් බලන් ඉඳලා ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගන්න. දැන් අපි ඉස්කෝලේදී සමහරලාට දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න, නර්ස් කෙනෙක් වෙන්න, පරිපාලන සේවයේ ඉහළ තනතුරකට යන්න ළමයි කියනවා. ඉතින් අපේ ප්‍රින්සිපල් අපිට කිව්වා ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගන්න. දැන් ඔබ මේ පාඨමාලාව අවුරුදු 2ක් කියමු 2ක් ඉගෙනගෙන මොකද්ද කරේ? ලෝකය තේරුම් ගත්ත එක විෂයකට අදාළව. ඒ විෂය කොටසකට අදාළව. එතකොට ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගන්න. ඒක තමයි පළවෙනි කාරණය. අපිට උගන්වනවා කියලා කරන්නේ තේරුම් කරනවා. ලෝකය තේරුම් කරනවා. සිලබස් කියන්නේ ලෝකය තේරුම් කරනවා. කෑලි කඩලා තමයි විශ්ලේෂණය කරලා තමයි මේ කෑලි කඩලා විෂයන් ගොඩාක් හැටියට අපි ලෝකය තේරුම් ගන්න. හැබැයි කෑලි කඩලා ඉගෙනගෙන විතරක් ලෝකය තේරුම් ගන්න බෑ. ඒක ඇවිල්ලා විශ්ලේෂණය කරලානේ. කෑලි කඩලා ඔබ ආපහු මේ ටික සංයුක්ත කරගන්න. කෑලි වලට කඩලා මෙච්චර කල් ජීවිතේ ඉගෙන ගත්ත ඔක්කොම ඉස්කෝලේදී විද්‍යාව ඉගෙන ගන්න නැති, ගණිතය ඉගෙන ගන්න නැති, නැටුම්, සාහිත්‍ය, කලාවන් එක එක ಜಾති, යාළුවන්ගෙන්, මිත්‍රයන්ගෙන්, දෙමව්පියන්ගෙන්, විවිධ අයගෙන් ඉගෙනගෙන වෙන්ව ඉගෙන ගත්ත ටික ඔබ ඔක්කොම එකට තියලා ඉගෙන ගන්න ඕන. එතකොට අපිට එනවා ලෝකයේ පිළිබඳ චිත්‍රයක්. දැන් කෘෂිකර්මාන්තය පිළිබඳ චිත්‍රයක් තියෙනවා. ඒක විතරක් මදි. පුරවැසියෝ විදියට ලෝකයේ පිළිබඳ චිත්‍රයක් ඕන. එතකොට අපි ඉගෙන ගැනීමේ එක දෙයක් තමයි ලෝකේ තේරුම් ගන්න එක. දැන් දාර්ශනිකයෙක් කියපු එක මම කියන්නේ. චීනේ මාओ සේතු
ඔබ අද දකින්න දැවැන්ත චීනයේ ගොඩනගන්න මුල්ගල් තියපු දාර්ශනිකයා, දේශපාලන නායකයා, චීනයේ ජීවත් වෙන පුරවැසියන්ට වර්තමාන චීනය ගොඩනගන්න මූලික අඩිතාලම් දාපු කෙනා මාව් සේතුං. එයා කියනවා, එයාගේ වචන මම පොඩ්ඩක් වෙනස් කරලා කියන්නේ, අපි ලෝකය දැනගැනීමේ එකම එක අභිප්‍රාය ලෝකය වෙනස් කිරීමයි. අපි ලෝකය දැනගැනීමේ, කියන්නේ ඉගෙන ගැනීමේ, තේරුම් ගැනීමේ එකම එක අභිප්‍රාය වෙන මොකක්වත් නෙමෙයි. එකම එක අභිප්‍රාය ළමයි ලෝකය වෙනස් කිරීම. ඒ මාව් සේතුං කියලා කියනවා. එයාගේ ගුරුවරයා ඒක කියලා දින් වෙන්න මේ තාක්කල් සිටි සියලු දාර්ශනිකයෝ ලෝකේ තේරුම් කළහ. මේ කියන්නේ 1800 ගණන් වල මැද හරි. ඔයගොල්ලෝ මාව ගැන ටිකක් මං ගැන ටිකක් හරි අදහසක් දන්නවා නම් මේ කවුරු කියපු එකක්ද කියලා දැනටම ඔයගොල්ලන්ට මවා ගන්න පුළුවන්. මේ තාක්කල් සිටි සියලු දාර්ශනිකයෝ ලෝකයේ තේරුම් කළහ. ඔබට මේ පාඨමාලාව සාහිතිකය ලැබෙන්නේ සෑහෙන දේවල් ඔබේ ගුරුවරු ඔබට තේරුම් කරලා. එහෙත් අපේ, ඒ කියන්නේ ඔබේ අපේ මේ 800 ගණන් වල කිව්වට මේක අදට අපිට අදාළයි. එහෙත් අපේ කාර්යය වන්නේ ලෝකය විපර්යාස කිරීමය. ඒ කියන්නේ වෙනස් කිරීම. ඔබ ඉගෙන ගත්තේ ලෝකය වෙනස් කරන්න. තියෙන ලෝකය පවත්වා යන්න නෙමෙයි. තියෙන කුෂිකර්මය පවත්වා යන්න නෙමෙයි. මේක වෙනස් කරන්න. අවුරුද්දකට ඔබ වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක් අපේ රටේ මහ ජනතාව වැය කරලා තියෙනවා මේ පාඨමාලාවට. මහ ජනතාව වැය කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් ඔබට මේ පාඨමාලාව කරන්න අවුරුදු දෙක නම් ලක්ෂ 12ක් සෙල්ලන්නේ. අපේ මහ ජනතාව වියදම් කරලා තියෙනවා. ඒ අයට ඔබ අපි සේවය කළ යුතුමයි. වෙන මොකක්වත් නෙමෙයි. අපි සේවය කළ යුතුමයි. අපේ ජීවිතේත් ගොඩනගා ගන්න ගමන් අපි වෙනුවෙන් මේ මහා දැවැන්ත කැපකිරීම කරපු මහ ජනතාවගේ ධනය වෙනුවෙන් ඔබ අපි සේවය කළ යුතුමයි. පෙරලා ආපසු ඒ ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුමයි. ඉතින් අර මම කියපු අපේ ප්‍රින්සිපල් අර පුංචි පාසලේ එතුමා කිව්වේ මේ කතාව තමයි. ඇයි ඉගෙන ගන්නේ? ලෝකේ තේරුම් ගන්න. මොකටද තේරුම් ගන්න? එයා අපෙන් ඇහුවේ එහෙම. මේ තියෙන විදිහට නෙමෙයි. මොන බම්බුවට තේරුම් ගන්න. මොකටද? ලෝකය වඩාත් යහපත් ලෙස වෙනස් කරන්න. අපේ කාර්යය ලෝකය වඩා යහපත් ලෙස වෙනස් කිරීමයි. ලෝකය විපර්යාස කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනස් කරන්න ඕනේ. ඒක තමයි අපේ වගකීම. ඔබ දන්නවා මම දේශපාලනය කරන්නේ ඇමති කියන්නේ දේශපාලනය. දැන් ඔබ බලන්න ජාතික ජනබලවේගයේ ඔබේ දෙමව්පියෝ ඡන්දේ දීලා ඔබ ඡන්දේ දීලා ගෙනාපු ආණ්ඩුව ලංකාව වෙනස් කිරීමක් ආරම්භ කරලා තියෙනවද? ඔබට පේනවද? විපර්යාස කිරීමක් ආරම්භ කරලා තියෙනවද? කලින් අවුරුදු 70 ආපු විදියට මොහේ යනවද? 70 ගැන කියන්න පුළුවන්. හැබැයි අපේ කාර්ය විපර්යාසකරණය. මේක වෙනස් කිරීම. අපේ ලේකම්තුමා ඇතුළු මේ මාතෘකාවෙන් අහලා බලන්න හම්බුනොත් මම හිතනවා එතුමන්ලට මීට කලින් හම්බුණු ඇමතිලට වඩා මම වෙනස් වෙනම හරි අහලා බලන්න. මම ඉන්නේ එතුමලත් එක්ක යාළුවෝ වගේ, මිත්‍රයෝ වගේ, පවුලේ සමාජිකයෝ වගේ, සහෝදර සහෝදරියෝ වගේ. ඒක විපර්යාසයක්. ඒක වෙනස් කිරීමක්. අපි හැමදාම කියනවා ඇමතිවෝ මෙහෙමයි. ඒක ශේෂ්ත්‍රයක්. දේශපාලන ශේෂ්ත්‍රය. අපි හැම ශේෂ්ත්‍රෙම වෙනස්කම් කරන්න ඕන. ඔබට අද මේ සහතිකය ලැබෙන්නේ කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ ඒ වෘත්තිය වෙනස්කම් කරන්න. මම ඉස්සෙල්ලාම ආරාධනා කරන්නේ හැමෝම කුෂිකාර්මික වෘත්තිකයෙක් වෙන්න කියලා. හරි. අපි දැන් එක නිලධාරීන් සහ ඇමතිවරයා අතර සම්බන්ධය අපි වෙනස් කරලා තියෙනවා. අපේ රට හදන්න ඕනනේ අපි. ඒකනේ නේද? අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කියන්නේ ඉදිරියට එන්නේ. දැන් අපි අලුත් දේ තරන්න ඕන හැම ශේෂ්ත්‍රයකම දේශපාලනයේ, ආර්ථිකයේ, සමාජයේ, සංස්කෘතියේ. අර සංස්කෘතිය කෑමත් තමයි මම ගත්තේ. සංස්කෘතික පහන දැල්වීමට සියලු දෙනාට ආරාධනා කරනවා. අපේ නිවේදක මහත්තයාට ඒ අර්ථ දැක්වීම මගේ සම්පූර්ණ ගෞරවය, ස්තුතිය මම මේ වෙලාවේ පළ කරනවා. මම ඔබ සමගින් ඉල්ලනවා හයියෙන් එතුමාට අප්පුඩියක් ගහන්න කියලා. ඒක අලුත්. අදහස් දක්වන අතර අප්පුඩියක් ගැහුවෙම නෑනේ මෙච්චර වෙලා. ඒකයි මම කියලා ගස්සන්නේ මොකද. නැත්නම් ටික ඔයගොල්ලන්ට කම්මැලිත් තියෙනවා. ඕම වාඩි වෙලා ඉන්නකො. මම අමාත්‍යාංශේ වැඩ බාර ගන්න ආවා. මම අත්කොට ෂර්ට් එකකුයි නිකන් කලිසමයි ඇඳගෙන ආවා. ඒවා ජනමාධ්‍යවල තියා. ඇයි අර අපි තේරුම් ගත්තනේ, විග්‍රහ කරගත්තනේ ලෝකයෙන් අපේ රට ගැන. එතකොට අර කලින් විදියට එන්න හිතෙන්නේ නෑ. මට අර කලින් තිබුණු සම්ප්‍රදායික විදියට එන්න හිතෙන්නේ නෑ. ඇයි අපි බලයට ආවේ වෙනස් කරන්න. ඉතින් එහෙම ආවා. පිළිගත්තා. නැට්ටු නෑ, බෙර නෑ, මොකුත් නෑ, වියදම් නෑ, කිසි දෙයක් නෑ. පිළිගත්තා. අසංකරා වැඩ බාරගත්තා. ගිහින් පුටුවේ වාඩි වුණා. දැන් ඔන්න චිත්‍රයක් මවා ගන්න. චිත්‍රපටියක්
වාඩි වුණාම මට දෙනවා ලොකු මේසයක්. ඒක ඉස්සරහා දෙනවා ෂෝක් පුටු තුනක්. මට දෙනවා ඊටත් වඩා ෂෝක් පුටුවක්. ඒක අර මං ඉස්සරහා තියෙන පුටු තුනට වඩා ටිකක් ලොකුයි සිංහාසනේ වගේ. මගේ ඔළුවටත් වඩා උසයි පිටිපස්ස. මම බැලුවා ඉතින් මේ මොකද්ද කියලා. දැන් ඒකේ වාඩි වෙලා ඉන්නකොට දැන් ඉස්සරහා පුටු තුනේ තව කවුරු හරි ඇවිල්ලා වාඩි වුණාම ඇවිල්ලා වාඩි වෙනකොටම ඒගොල්ලෝ මට වඩා පොඩි නේද? මට වඩා දෙවෙනි පෙළේ නේද? මට වඩා පහත් නේද? ඒ පුටුවේ වාඩි වෙනකොටම මං ඉස්සරහා ඇවිල්ලා වාඩි වෙන කෙනාට වඩා මං ලොකුයි නේද? බලන්න සංස්කෘතිය හදලා තියෙන විදිහ. ඒ කියන්නේ තමන් ඉස්සරහට එන මිනිහා පුරවැසියෙක් නෙමෙයි. තමන්ගේ සමානයෙක් නෙමෙයි. පුටුවක් හදලා දෙන්නේ තමන් ඉස්සරහට එන එක පහත් කරලා. ඒ තමයි කරට. ඉස්සෙල්ලා මං කරේ මගේ අර පුටුව අයින් කරලා අර පුටු තුනට සමාන පුටුවක් මගේ පුටුව හැටියට පාවිච්චි කරනවා. මේ නිලධාරි මහත්මයාගෙන් අහලා බලන්න. එතුමලා නිතර එනවනේ යම් යම් රාජකාරී කටයුතු වලට. කියන්නේ අපේ රට හදලා තියෙන්නේ මානසිකව තව මිනිහෙකුට යටත් කරන්න. එහෙම යටත් වෙලා අන්තිමට සාමාන්‍ය මට්ටමේ පුරවැසියෙක් වෙනකොට ඊට උඩින් ඉන්නේ ඔක්කොම සර්ලා සලුට් ගහන්න ඕන අය. සාමාන්‍ය පුරවැසියෙක් උඩින් ඉන්නේ ග්‍රාම සේවක මහත්තයාගේ ඉඳලා උඩට ඔක්කොම සර් කියලා සලුට් ගහන්න ඕන අය. සුද්ධ හදපු එක. අපේ රාජ්‍ය සේවයත් අපි ඒක කරේ තියාගෙන යනවා. මෙතනක දේශපාලන ශාස්ත්‍රයත් අපි ඒක කරේ තියාගෙන ආවා. අපේ වගකීම අපේ කාර්යය ඒක වෙනස් කිරීම. දැන් වෙනස් කළා. ඒ අපේ වැඩේ ඒක. තියෙන එක විග්‍රහ කර ඉන්න එක නෙමෙයි. ඒකයි කිව්වේ මෙතෙක් පැවතුණු දාර්ශනිකයෝ ලෝකේ විග්‍රහ කළා. කාරණේ නම් ලෝකේ වෙනස් කිරීමයි. ඉතින් අපිට අදාළව ගත්තම කාරණේ වෙන්නේ අපේ රට වෙනස් කරන්න ඕන. හැම පැත්තෙම අලුත් කරන්න ඕන. එහෙම නැත්නම් මේ ගන්න සහතික එකක්වත් වැඩක් නැහැ. ඔබ කෘෂිකර්මාන්තය අලුත් කරන්න ඕන. මට පෙර කතා කරපු මහත්තයා වගේ කෘෂිකාර්මික වෘත්තියේ මේ ශේෂ්ත්‍රය හා බද්ධ වෙච්ච ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕන. නැත්නම් මොකටද? අර ලක්ෂ 12 මොකටද? එතුමායි කතාවේදී කිව්ව ඔබ මාර දුෂ්කර කාර්යයක යෙදුණා කියලා මේ වැඩේදී මම එහෙම හිතන්නේ නැහැ. ඒක දුෂ්කර කාර්යයක් කියලා මම හිතන්නේ ඔබේ පාඨමාලාව. ඒක ඔබට හරිම සොඳුරුයි. ඒක ඔබේ චින්තනයෙන් එන්නේ ඒක දුෂ්කරද සොඳුරුද කියලා. ඒක ඔබේ සිතුවිල්ලත් එක්ක බැඳිලා තියෙන්නේ. මට නම් මගේ ජීවිතේ කිසිම කාලයක දුෂ්කර කාලයක් නැහැ. හරිම ප්‍රීතිමත් සහ සතුටුයි. ඒක ඔබ හිතන විදිය අනුව ඒක තීරණය වෙනවා. අපි රට පැත්තට යමු. දැන් මගේ කෑල්ලක් දෙකන්නේ මම ඔය කිව්වේ. තවත් මගේ කෑල්ලක් කියන්නකෝ. ඔබ දැක්කනම් මම අද මෙතෙන්ට ආවේ සාමාන්‍ය කැබ් රථයක. ඩබල් කැබ් එකක් කියලා කියන්නේ. මීට කලින් අපේ රටේ එහෙම තිබ්බේ නැහැ. මාත් එක්ක ආරක්ෂකයෝ කෙනෙක්වත් ආවේ නැහැ. මොකද මට හිතෙන්නේ මගේ හතුරු මේ රටේ ඇති කියලා. මට ගහන්නවත් මගේ ඇඟට පනින්නවත් කුණුවරකම් මනින්නවත් මිනිහෙක් ඇති කියලා මට හිතෙන්නේ නැහැ. එහෙම බැන්නත් මට කමකුත් නැහැ. මට ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි. වෙඩි තියලා ගියත් මට ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි. අදාළ නැහැ. ජීවත් වෙන අවුරුදු ගාන තව 10ක් අගින් වැඩි වෙනකොට මොනවද වෙන්නේ? ලෙඩ, කරදර නේද? ඒ පැත්තනේ අපේ කාලය යන්නේ. දැන් අපි හිටපු කාලය වැඩි, ඉන්න කාලය අඩුයි. අපේ අද සිසුයන් හිටපු කාලය අඩුයි, ඉන්න කාලය වැඩි. දැන් අපි මේක ලොකු පරිවර්තනයක් කරගන්න ඕන. දැන් බලන්න අපේ රට මොකක් හරි හැමදාම විග්‍රහ කරගෙන මං කියන්නේ ඒකයි. ඒක දැන් විපර්යාස කරන එකට පත් වෙලා තියෙනවද? වත්මන් ජනාධිපතිගේ සිට හිටපු සියලු ජනාධිපතිවරු දක්වා මහජනයාගේ ධනය ඔබ පාවිච්චි කරන මහජනයාගේ ධනය ලක්ෂ 12. මහජනයාගේ ධනයෙන් වරප්‍රසාද ලැබීම අපේ රටේ දැන් අහෝසි කරලා ඉවරයි. මොකයි අපේ කාරණය නම් වෙනස් කිරීම. විග්‍රහ කිරීම නෙමෙයි. ඇති තරම් විග්‍රහ කරලා තියෙනවා. පරිවර්තනය. මේ දවස්වල පොලිසිය මහත්තයෙකුයි නීතිඥ මහත්තයෙකුගේ කතන්දරයක් යනවා රටේ. ඔබ දකින්නේ නැති. මීට කලින් අවුරුදු 76 නීතිඥ මහත්තයෙක් ඔය වර්ගයේ අකරතැබ්බයකට මුණ දීලා නැහැ. ඊ අධිකරණයට ගියා. ටිකක දවසක් සංගවිලා හිටියා. ඇයි මේ? කාටද කියලා බලන්නේ නැතුව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනු ලැබේ. ඔබට හිතනවාද රට යම් පරිවර්තනයක් වෙනවා කියලා? හැම පැත්තකින්ම හිතන්න. දැන් අද මම මෙතන. ඊයේ මම අපේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුකාරතුමා, ඒ ඇතුළු පළාත් ලේකම්තුමා, ප්‍රධාන ලේකම්තුමා ඇතුළු අපේ සියලු ශේෂ්ත්‍රවල වැඩ කටයුතු කරන ප්‍රධානීන් සමග වැඩ. ඔයගොල්ලෝ දන්නවා ඇති DCC එක කියලා එකක් තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව. අපි දවසේ ඒක ප්‍රධාන වැඩේ. අද මේක ප්‍රධාන වැඩේ. පෙරේද මං හිටියේ දවසම උම්මගක් ඇතුලේ. ඔයගොල්ලන්ට අදාළයි. කෘෂිකාර්මික ශේෂ්ත්‍රය පදනම් කරගෙන, පානීය ජලය පදනම් කරගෙන උතුරු මැද මහහැල කියලා එකක් කරනවා. ඒ මහහැලේ තියෙනවා කිලෝමීටර් 27.7ක් දිග බිංගයක්. උමගක්. ඊයේ දවසම ඒ උමග ඇතුලේ. මට ඒකට සාධික වුණුන්නේ නැහැ. ආයි මතක් කරනවා. පෙරේද හිටියේ ජනාධිපතිතුමත් එක්ක කැබිනට් මණ්ඩලේ.
ජනාධිපතිතුමාත් එක්ක සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දැවැන්ත ගුරුවරුන්ගේ සමුළුව. මොකද එකම අරමුණ අර මාවසේතුන් කිව්වා වගේ මම කිව්වා මේක වෙනස් කරන්න. ඒ වෙනස් කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ අතරම අර උඩ ඉන්න අපේ වැඩිහිටි අම්මා තාත්තටවත් මටවත් නෙමෙයි. මෙතුමලටත් නෙමෙයි. ඔබට. ඔබ ඉන්න කාලේ වැඩි අපි ඉන්න කාලේ අඩුයි. මම ඒක වයස කිව්වේ 61යි කියලා. මේ සභාවේ ඉන්න ඔක්කොම නිලධාරි මහත්තුරු මට වඩා වයසින් අඩුයි. අයි 60 පෙන්ෂන් යන්නේ නෙවෙයි. ඒ නිසා අඩුයි. ප්‍රධාන වශයෙන් ගත්තා. ඉතින් ඒ නිසා අපි පොඩි දාර්ශනික පදනමක් තියාගන්න ඕන ජීවිතේ. එහෙම නැත්නම් අපි අඳුරේ අතපත ගන්නවා වගේ වෙනවා. ඒ දාර්ශනික පදනම මේකයි. ඒක දේශපාලන පක්ෂ කතාවක් අදාළ නැහැ. දාර්ශනික පදනම තමයි අපේ කාර්ය ලෝකය තියනවට වඩා හොඳ තැනක් බවට පත් කරන්න වැඩ කරන එක. එතකොට ඒකේ ප්‍රතිඵල තමන්ගේ ජීවිතයටත් එනවා පොදු සමාජයටත් ලැබෙනවා. ඇල්බර්ට් කැමූ කියලා ලේඛකයෙක්ගේ පොතක් තියෙනවා ඒක ලංකාවේ පරිවර්තනය කරලා තියෙන්නේ පිටස්තරය කියලා. පිටස්තරය. ඒ මනුස්සයා අනිත් අයට වඩා වෙනස්. අර පොදු මිනිහෙක් වගේ නෙමෙයි. ඒ පොදු සංස්කෘතියට අයිති නැහැ. ඒක චුටි කැලක් කියන්නේ. එයාගේ තාත්තා මැරිලා. මට තාත්තා තමයි දැන් මතක නැහැ. තාත්තා කෙල්ලෙක්. හරි. ගොඩාක් කල් කියවලා. එයා ඈත නගරෙක ඉඳන් යනවා ගමට. ගමට යනකොට එයාට බස් එකේදී යම් මුණ ගැහිමක් සිද්ධ වෙනවා. හරිනම් එයා ඒ මුණ ගැහිම අත්හැරලා මලගෙදර යන්න ඕන. හැබැයි එයා එහෙම ගියේ නැහැ. ඒ මුණ ගැහිමත් එක්ක එයා යම් වෙන ගමනක් ගියා. ඒ පොතේ නම පිටස්තරය. එහෙම යන කතාවක් තියෙනවා. ඒ කියන්නේ අර එතෙක් පැවතුණු සම්මත දේම බාර අරගෙන හිටියේ නැහැ. වෙනස්. ඒ නිසා අර සම්ප්‍රදායික අර්ථයෙන් ඩිප්ලෝමා සහතිකයක් ලැබලා ගිහිල්ලා මම රජේ රස්සාවක්ම කරන්න ඕන. ඒක සම්ප්‍රදායික අර්ථයක්. උපාධිය අරගෙන රැකියා දියා රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නෙමෙයි. රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නෙමෙයි. රජයේ මැදිහත් වෙන්න ඕන රැකියා උත්පාදනය කළ හැකි ආර්ථිකයක් ගොඩනගන්න. එහෙම ආර්ථිකයක් තියෙනවා නම් ඔබව උරා ගන්නවා ඒ ආර්ථිකයට. ඔබ උරා ගන්නවා. දැන් මේකෙම මම අර බල්ලා කියපු එකේම තියෙනවා ශ්‍රමය කියන්නේ මොකද්ද කියලා. ඒකත් කියලා ඉවර කරන්න මම ඉවර කරන්න හැදුවේ පොඩ්ඩකට කලින්. නමුත් මෙතන මේ ධර්ම කීප දෙනෙක් hina වෙමි වගේ බොහොම මොනවාම බලන් හිටියා. ඉතින් මට අත්තරින්න හිතෙන්නේ නැහැ. ශ්‍රමය කියන්නේ මොකද්ද? ඔබට තියෙන ශ්‍රමය ගිහිල්ලා වපුරන්න තියෙන්නේ. වී වපුරන්න නෙමෙයි. ශ්‍රමය වපුරන්න තියෙන්නේ. ශ්‍රමය කියන්නේ නිෂ්පාදනය අරමුණු කරගෙන ඔබ වන වෙහෙස. ශ්‍රමය. දැන් මේ මගේ අමාත්‍යාංශින් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු ඔක්කොම අතිරේක ලේකම්තුමාලා අපේ වික්‍රමාරච්චි මහත්මයා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඒගොල්ලෝ නිෂ්පාදනය අරමුණු කරගෙන වෙහෙසෙන්නේ. නිෂ්පාදනය අරමුණු කරගෙන වන වෙහෙසට තමයි ශ්‍රමය කියලා කියන්නේ. මම මෙතන ඉඳන් එළි වෙනකන් උඩ පැන්න කියන්නේ. මහන්සි වෙනවනේ දාඩිය දානවනේ. ඒක ශ්‍රමය නෙමෙයි. අපේ රාජ්‍ය නිලධාරි මහත්තයෙක් උදේ ඉඳන් රැ වෙනකන් අමාත්‍යාංශේ එහෙම යනවා කියන්නකො නිෂ්පාදනයේ ඉලක්ක කරගත් අරමුණක් නැතුව පැයට ගත කරා කියන්නකො. ඒක ශ්‍රමය නෙමෙයි. ඒක ශ්‍රමය නෙමෙයි. අයාලේ ඉතින් ඇවිදගෙන ඉන්නවා. උදේ ඇවිල්ලා පොත අස්සම් කරලා. ඒක ශ්‍රමය නෙමෙයි. ඒ පැයට අපරාධේ පඩි ගෙවන්නේ. ඒක ශ්‍රමය නෙමෙයි. ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදනය අරමුණු කරගෙන ඔබ වන වෙහෙස. ඒ නිසා මේක අරගෙන අද මේ පාඨමාලාව අරගෙන වෙනස් කරනවා කියලා හිතාගෙන යන්න ලෝකේ. කුෂිකාර්මික ශේෂ්ත්‍රය වෙනස් කරනවා කියලා හිතාගෙන යන්න. අලුත් දෙයක් තමන්ගේ වෙනස වෙනුවෙන් කරනවා කියලා අදිෂ්ඨානයක් හදාගෙන යන්න. එතකොට තමයි මේ පාඨමාලාවේ සහ මේ සහතිකේ රටට සමාජයට ඔබට වටින්නේ. එහෙම එකක් අපි හදන්න ඕන. හදාගෙන යනවා. වීගොවියට අපි ප්‍රමාණවත් ඔහුගේ ශ්‍රමයට සරිලන ගෙවීමක් කන්න දෙකක් කරලා තියෙනවා. වීගොවියට අනිත් අයට තාම ඒක අපිට කරන්න හම්බෙලා නැහැ. අපි ඒකත් ඉස්සරහට කරනවා. ඒකත් ඉස්සරහට. එතකොට වෙනසක්. පරිවර්තනයක්. අලුත් දෙයක්. අර කාල් මාක්ස් කියන දාර්ශනිකයෙක් කියපු දේ හැමෝම ලෝකේ විග්‍රහ කරා. කාරණේ නම් ලෝකේ වෙනස් කිරීමයි. අනේ වෙනස් කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා පතමින් මගේ අදහස් දෙකකින් අවසන් කරනවා. සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.